අපිට මේකට ඕන වෙනවා හීනියට පෙති කපාගත්ත සුදු ලුණු වික් 5ක් 6ක්, හාල් මැස්සු ග්‍රෑම් 100ක්, ඉන්ස්ටන්ට් නූඩල්ස් පැකට් එකක්, සීනි ටිකක්, ලුණු ටිකක්, කෑලි මිරිස් මේස හැඳි 3ක් විතර, කරපිංචා රම්පි ටිකක්, පපඩම් ග්‍රෑම් 50ක්, රටකජු ග්‍රෑම් 50ක් ඕන. තෙල් තාච්චියක් ලිපේ තියලා රත් වෙද්දි ඉන්ස්ටන්ට් නූඩල්ස් ටික කෑලි කඩලා දාලා රන්වන් පාට වෙනකම් බෙදලා තෙල් බේරලා ගන්න. ඊළඟට රටකජු ටිකත් ඒ විදිහටම බෙදලා තෙල් බේරලා ගන්න. කොටු කපාගත්ත පපඩම් ටිකත් ඒ විදිහටම බෙදලා ගන්න. හාල් මැස්ස ටිකත් ඒ විදිහට හොඳට බෙදලා ගන්න. සුදු ලුණු ටිකත් හොඳට බෙදලා ගන්න. අවසානයේට ලිප ඕෆ් කරලා රම්පේ කරපිංච ටික දාලා රත් උන තෙලේ හොඳට බෙදලා ගන්න. ආයෙමත් තාච්චියක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා ඒකට කෑලි මිරිස් සීනි ලුණු දාලා කලවම් කරලා ලිප ඕෆ් කරන්න. හොඳට ඉඩ තියෙන භාජනයක් අරගෙන අපි බෙදගත්ත නූඩල්ස්, පපඩම්, රටකජු, හාල් මැස්ස, සුදු ලුණු, රම්පේ කරපිංචා අපි බෙදගත්ත කෑලි මිරිස් මිශ්‍රණය දාලා හොඳට කලවම් කරගන්න ඕන. මේ තියෙන්නේ මම ඒ විදිහට හදාගත්ත පපඩම් බයිට් එක. මේක හුලං වදින්න නැති වෙන්න හොඳට අවසරලා තිබ්බොත් අපිට මේක සතියක් දෙකක් විතර තියාගන්නත් පුළුවන්. මම මේක ප්ලාස්ටික් පෙට්ටියකට දැම්මා. ඔයාලට තියෙනවා නම් වීදුරු බෝතලයකට දාගන්න. ඕනම උත්සව අවස්ථාවකට බර්ත්ඩේ එකට දාන එකට අපිට ඕනම දෙයකට මේ වගේ හදලා ගන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. මගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි.